අධිපතිතුමන් එතුමන්ටත් විශේෂ ස්තුතිය පිරිනමනවා තරගමාලාවේ අනුග්‍රහක දායකත්වය ලබා දීම පිළිබඳව තරග තීරක කටයුත්ත හරි අපූර්ව ඉල්ලීමක් කරනවා යනවා දාවි යනවා ක්‍රීඩා පිටිය තුල මෙන්න ආනමඩුව ඉදුමණ්ඩාර සමගින් පන්දු රකින්නන් දෙදෙනා දුර්වල ගණයේ අවබෝධයකින් පන්දුව වෙත පැමිණියේ උඩ පන්දුවක් ලෙස පරිවර්තනය කරගන්නට තිබුණු මෙන්න රුමේෂ් දෙවන පන්දු ආරය වෙනුවෙන් පන්දු කරන්නේ පන්දු ඇදී යනවා අතරේ සීමාව දෙස නවතාලීමේ හැකියාවක් නැහැ ලකුණු 4යි මන් පසු කරමින් යමු කරන මිලඟ පන්දුව ඒ වාරාත් හොඳ පන්දුවක් කෙල්ල කළේ පිට පරයමින් කඩුවක් පාරක් කෙල්ල කරන ආස්ථානකට කිරීම අතරේ සීමාව දෙසට දක්ෂ නවතාලීමකට උත්සාහය නිරත වුණත් තිලංක නවෝදය අපූර්ව අවසන් මාතරගේ වර උඩ පන්දුවක් විශිෂ්ට රැක ගැනීමක් අතරේ සීමාව අතර ලක්ෂාන් ඉන්ද්‍රජිත් හරි අපූර්ව උඩ පන්දුවක් අතරේ සීමාව අතර රැකගත්තා පන්දු ඒ වර නම් මින්දුට රේවස් පන්දු පාරක් කෙල්ල කරන්නේ යෝධ ලකුණු 6කින් පිටිය සරසනවා ආනමඩුව ස්ටාර්ස් කණ්ඩායමේ චාමර ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේම දැවී යාමෙන් අනතුරුයි මේ සීමාවේ සිට එවර පන්දු පාරක් බැක්කට් පන්දු පාර ස්ථානගත කරනවා අතරේ සීමාවට සිට නවතාලීමේ හැකියාවක් නැහැ පන්දු දෙකක් තුල ලකුණු 10ක් පිට පිට 6 පාරක් සහ 4 පාරක් එල්ල කරමින් රටේ පියවරක් ඉදිරියට පැමිණුණා අය වරනම් පිටතටම පන්දුව ලබා ගනිමින් 6 පාරකින් යලිත් තමාගේ පිතිකරණේ උසස් බව පෙන්눔 කරනවා මේ පිතිකරුවා මේ පන්දු ආරයේ සිට සූදානම් මෙන්න ප්‍රධාන විනිශ්චයකාරතුමන් පසු කරමින් යමු කරන පන්දුව එවර ඩොට් පන්දුවක් එවර ඩොට් පන්දුවක් මේ පන්දු ආරයේ මාමට සදාන් කළා පළමු පන්දු දෙක තුල පළදායි පහර දෙකක් ඊළඟට වෙල්ල කළ පන්දු දෙකේදී ඩොට් පන්දු අපිට දක්නට ලැබෙන්නේ මේ තරගමාලාව ආර්ඩීල්ස් චැලෙන්ජ් ට්‍රොෆි 2025 තරගමාලාවගේම දිනේෂ් සිරිවර්ධන මහත්මයා සුපුන් මේනුක මහත්මයා සුරේෂ් කෞශල්‍ය මහත්මයා ලබා දුණු අනුග්‍රහක දායකත්වයන් මතක් කළ යුතුයි මෙන්න පන්දු පාරියල නගින උඩ පන්දුව පළමු පන්දුව තුලදීම කඩොල්ලක් මෙතෙක් මේ තරගමාලාව තුල පිත්තෙන් සියානසක පැතිරු ඉරබඩගම සීසී පිතිකරුවා ප්‍රසන්නගේ දැවී යාමයි ක්‍රීඩා පිටිය තුල දක්න ලැබුණු අනුග්‍රහක දායකත්වය එවර කෙලින්ම පන්දුව කඩොල්ලේ දෙනෙත් ඉදිරියේ ලක්ෂාන් ඉන්ද්‍රජිත් දැවීගේ පිතිකරුවා බවට පත් වෙනවා ඉරබඩගම සීසී පිතිකරුවන් විනාශ කරන පන්දු යවන්නා බවට පත්ව තිබෙන්නේ මේ ආරක් ගෙලින් නැදී යන්නේ උඩ පන්දුවකට සමාන පන්දුව පන්දු රකින්නා දක්ෂ ලෙස රැක ගන්නා විට මෙන්න කඩුල්ලක් විද වැටෙනවා මේ පන්දු ආරය තුල පිට වැටෙනා තුන්වෙනි කඩුල්ලයි අනුව දෙනෙත් තවත් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුළු 3ක් මේ වන විට Taman සන්තක කර ගන්නවා ප්‍රමෝද් කැඳ එවර වේගවත් පාරක් ලකුණක් රොමේෂ්ගේ පිටෙන් එවරෙල්ල කරනවා ප්‍රමෝද් තෙරෙහිව ලකුණු 8 දක්වා ඉර දමා ගන්නවා අය 6 පාරක් ප්‍රධාන විනිශ්චයකාරතුමන් පසු කරමින් යමු කරන පන්දුව පාරක් එල්ල කළා රොමේෂ්ගේ පිටෙන් ලකුණු 6ක් මුල් ලකුණු තත්ත්වයට ලකුණු 6ක් සමගින් මුල් ලකුණු තත්ත්වයේ ලකුණු 16 දක්වා ඉහළ දමා ගන්න ලකුණු 16යි පළමු ලකුණ වේගෙන් කඩළු අතර දිව යාම යනුව දැවී යාම ක්‍රීඩා පිටිය තුල රොමේෂ් දැවීගේ පිතිකරුවා බවට පත් වෙන්නේ මාරු කරගන්න එක ලකුණක් මුල් ලකුණු තත්ත්වයට එකතු වන්නේ ඒ 20 වන ලකුණයි එකතු වන්නේ පාරස් සමගින් අවසන් මාතරගය ඉරබඩගම සීසී පරාජයට පත් කරමින් ආනමඩුව ස්ටාර්ස් කණ්ඩායම
ආර්ඩීල්ස් චැලෙන්ජ් ට්‍රෝෆි 2025 තරගමාලාවේ ශූරයන් බවට පත් වෙනවා අනුශූරතාවෙන් ඉරබඩගම CC කණ්ඩායමට සෑහීමකට පත්වන්නට උදා කර දෙමින් විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායමට ඒ වගේම මේ තරගමාලාව විශ්වාස කරමින් පැමිණේ සියලුම කණ්ඩායම් වලට සුභාශිංසන ගෙනෙමින් තව සුළු මොහොතකින්